එකක්ම වෙනස් වෙයි. අපිට අපි නැති වෙනවා බුදුවරු උගන්වන්නේ අත්තාහි අත්තනෝ නැති අපිට අපිත් නැතිකොට. කුතෝ පුත්තෝ කුතෝ ධන කවර පුත්තුද කවර ධනය. හොඳයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනේ මේ ස්ථානයට වැඩම වදාළ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ බලාපොරොත්තුවෙන් සිටින්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් සිද්ධ කරන්න. ප්‍රමුඛම පළවෙනිම කාරණය තමයි පින්නතුනේ මම මේ පාරෙන් ඕන තරම් යනවා වෙනවනේ. මගේ ජීවිතේට මම හිතුවේ මට මේ වැකන්ද උඩ බණ කියන්නේ කියලා. නමුත් බොහෝම හම්බෙන් මේ පුණ්‍ය භූමිය තුල මේ විදිහේ ධර්මදේශනාවක් සිද්ධ කිරීමට ලැබීම එක සංසාරේ පෙර කරපු කුසලයක් යයි මම හිතනවා. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ බණ ටික අහන්න හම්බෙන්නේ පින්නතුනේ බොහෝම පුංචි කාල සීමාවක් විතරයි මේකට අපිට ඉඩ හසර ලැබිලා තියෙන්නේ. දැනුත් එහෙමයි ජීවිතේටත් එහෙමයි. මම මේ අපේ බණ හැන්ඩවිල්ලා ඉන්න පින්නත් සියලු දෙනාට මතක් කරනවා මම මේ කියන ටික හොඳට අහගන්න. දැන් අපේ තරුණ මහත්තුරුන්ට මෙහෙම පැහැදිලි කරොත් එහෙම බොහොම ටික කාලයයි මේ අපේ තරුණකමදී බොහොම පුංචි කාලයයි. දැන් මේ වයසක අම්මලාට තාත්තලාට පුළුවන්ද ශ්‍රම දාන කරන්න පුළුවන්ද? දැන් බෑ. හේතු වයසයි. මේ ශ්‍රමය දන් දෙන්න පුළුවන්කම තියෙන එකම පිරිස කවුද? තරුණය. ජීවිතයේ මේ භද්‍ර යෞවනය අවදිය තමයි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය පින්නත්නේ උඩු යටිකුරු කරගන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ජීවිතෙන් වැඩක් ගන්න හදනකොටම 35යි. අර කාලෙම ගෙවිලා තියෙන්නේ මොකේද? අපේ බෝධිසත්වයෝ ලෞතර බුදුරජාණන් වහන්සේ 35 වෙනකොට වැඩ අරගෙනත් ඉවරයි. අර කියනවා නේද 35 වෙනකොට මිනිස්සෙකුට ගෙයක් දොරක් තියෙන්න ඕන, දරුවෙක් ඉන්න ඕන, වාහනයක් තියෙන්න ඕන කියලා. කොල්ල බඳින්නේ 33 විතරට. 35 වෙනකොට මේ ගොඩනගා ගන්නේව ඉවරයක් වෙලා තියෙන්න ඕන. 35 වෙනකම්ම වනස ගන්න එක නෙමෙයිද කරන්නේ? 35 වෙනකම්ම නැති වෙන එක නෙමෙයිද කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. වෙනත් අධිෂ්ඨානශීලී වෙන්න. තරුණකම තරුණ අවදිය කියලා කියන්නේ හොඳට වැඩ ගන්න පුළුවන් කාලයක්. මම ඊයේ කොළඹ බණක් කියලා මෙහෙන්ට කොට දැන් පාන්දර 5යි. මේක ඉවර වෙච්ච ගමන් ආයෙ කොළඹ යනවා මොරටුවට. හවස 4ට ආයෙ බණක්, රැය 7ට ආයෙ බණ. මේ ඉතින් 2027 මාර්තු වෙනකන් එක දිගට මෙරට පිටරට බණ. කොච්චර කාලයක්ද මේක කරන්න පුළුවන්? මේ කාලේ විතරයි. එයි මේ තරුණ මහත්තුරු මේ ඔරොත්තු දෙන කාලයකින් වැඩ ගන්න නැත්නම් නිදි මරන්න පුළුවන් කාලේ බුදිය ගන්න මොකද? ජීවිතේ ඒ අවධියට ගැළපෙන කටයුතු කරන්න හම්බෙන්නේ සීමිත කාලයක් විතරයි. ඒ කාලෙන් හොඳට ප්‍රයෝජන ගන්න. ජීවිතේ හැමදාම ඉගෙන ගන්න හම්බෙන්නේ නැද? මේවා නම් තේරෙලා ඇත්ත. දැන් කසාද බඳලා ඉන්න අම්මලාට තාත්තලාට ළමාකම තියෙන්නේ පොඩි කාලයයි, ඉගෙන ගන්න තියෙන්නේ පොඩි කාලයයි. ජීවිතේටත් අපිටත් යමක් කරගන්න තියෙන්නේ අවුරුදු 10ක විතර පොඩි කාලයක් විතරයි.
අර මගමානවක ජාතකයේ තියෙන මග කුමාරයාට සක්විති රජකම ලබන්නත් හේතුුනේ මොනවද? ශ්‍රමය දන් දීපුවේ. අපේ මේ තරුණ මහත්තුරුන්ට මතකද කවද්ද අන්තිමේට ගිහිල්ලා පන්සලේ බොමලු ඇමතුවේ? කවද්ද අන්තිමේට ගිහිල්ලා පන්සලේ චෛත්‍ය මලු ඇමතුවේ? පොඩි කාලයක් තුල මේ කරගන්න තියෙන දේවල් අතර එයත් හැබ්බැහි වෙලා ඉන්නවා. හරියට හුරු වෙලා ඉන්නවා. මම ඔය නිතර හාමුදුරුවනේ බන්ධනාගාරවල බණ කියන්න යනවා. එතකොට හම්බෙන අවුරුදු 19 20 21 ඒ තරුණ උදවිය පිරිස සෑහෙන්න හම්බෙනවා. මම ඇහුවා දවසක් කොල්ලෙක්ගෙන් මට දැහත් තට්ටිය දීපු කොල්ලද කොහෙද? මම ඇහුවා මොකටද ඔයාට හුරුුනේ? මේ පැතිවල ගංජා ගහනවාද කොල්ලෝ නැතුව ඇති මං හිතන්නේ. බොහෝ පැතිවල ඕවා තියෙනවා. අර අයිස් පිළිකාවක් කියලා. එතකොට ඒ විදිහට බොහෝ මත්ද්‍රව්‍ය ಜಾති තියෙනවා. පොඩි පැටවු හාමුදුරුවෝ ඉස්කෝලේ 8 9 10 පන්තියේ කෙල්ලෝ සිල්ලපාට වතුර බෝතලට අරක්කු දාගෙන ගෙනල්ලා බීලා. බෝතලේ සිල්ලපාටින්ද පේන්නේ 10 පන්ති. මෙව කියනකොට කිය අපරාධ කතා කරන්න ඕනේ නැහැ හාමුදුරුවනේ අපේ ළමයි නම් ඔහොම නැහැ කියලා. දන්නේ නැහැ නේද? මේ 7 පන්තියේ පොඩි උන්ගේ සාක්කුවල දුම්කල පළුහුණු බැලටු. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. පාන් කාලක්වත් කා ගන්න පන්න නැහැ. එවුන් කලන්තේ දානවා හාමුදුරුවනේ අරුව තියාගෙන ඉඳලා. ඔරොත්තු දෙන්නේ ජීවිතේ පුරුදු වෙන්න. මේක අර තරුණයා කියනවා. ඒ අර තරුණයන්ගේ භාෂාවෙන් හාමුදුරුවනේ හැම එකක්ම කරේ ආතල් එකට කියලා. කිසිම කෙනෙක් මත් වෙන්න නැති වෙන්න ඕවා කරන්නේ නැහැ. මම මේ කියන්නේ මේ පිළිකාවක් වගේ වෙලා තියෙන මේ ප්‍රශ්නය. මොකක්ද ආතල් එක කියන්නේ? සතුට. ඒ තෘප්තිය හොයන විදිහ. ගොඩක් නේ දැන් මේ පැතිවල බොනවද හාමුදුරුවනේ නැහැ. ඇත්තටමයි අහන්න. කසිප්පු නැතුවද මම හිතන්නේ මේ පැතිවල. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. ඒ තාත්තලාගෙන් අහපුවම මොකටද හොරන්නේ? ඒත් කියන්නේ අර උත්තරේමයි. කිසි හේතුවක් නැහැ. ඔහෙ දන්නේ නැද්ද කියලා තමයි පටන් ගන්න. නමුත් මිනිස්සු සහ මේ තරුණ මහත්තුරු මේක මේ මහා බරපතල සමාජමය ප්‍රශ්නයක්. මේවා හොයන්නේ ඒ තරුණයන්ට gederin සතුටක් නැහැ. ඒ තරුණයන්ට gederin තෘප්තියක් නැහැ. වෙනත් මේ පවුල තුලින් ලැබෙන්න ඕන සැනසීම සතුට තෘප්තිය මේ හැම එකක්ම නැති වුණාම අර මත්ද්‍රව්‍ය වගේම තමයි ඊළඟ ප්‍රශ්නය. මේ ගෙවල් වල තියෙන කතන්දරේ පවුල් ආරවුල් අම්මගේ තාත්තගේ මතභේද. පොඩි එකා බඩේ ඉන්න දා ඉඳන් තාත්තගේ කැතපුරුද්දක් තමයි කුණුහරුප කියන එක. ළමයි දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා හිතන්න ඕනේ ජීවිතේට ළමයෙකුට හෙන්න ඔය කටෙන් කුණුහරුපයක් කියලා නේද? කුණුහරුප පගෝදි ගණන් පළල ඇති මේ වෙනකොට ළමයි ඉස්සර. එකක් ඇයි. කොච්චර අම්මා තාත්තා තඩි ගහගෙන අඬ දබර වෙලා තියෙනවද? මිනිස්සු මේ ලෝකෙට තමන්ගේ රැකියාව තමන්ගේ දර්ශනය වංශය කුලය ඔප්නංවන්න හැදුවට මිනිස්සු පවුල තුල ෆේල්. මිනිස්සු පවුල නඩත්තු කිරීම තුල මිනිස්සු අසමත්. මතක තියාගන්න හරියට පවුල නඩත්තු කරගන්න බැරි වුණාම පින්නත් නේ මේ ඛේද වාචකයේ තමයි ඔය වලස් මුල්ල පැත්තේ අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයියා කෙනෙක් අර දැන් ඔය O level A level කරන ළමයි පන්ති කට් කරනවනේ සාමාන්‍ය. ඒක කොල්ලුකමට කරන එක. කොල්ලෝ ගිහිල්ලා තිබ්බා ඔය පැලකට මොනා හරි අරක් මොනා හරි බොන්න. කොහොම හරි අර අන්තිමේට ආපු කොල්ලා ඉනිමගේ භාගයක් බහිනකොට වැටිලා සුසුම්නාව ඩැමේජ් වුණා. තේරුම් ගන්න ඕනේ මේ අවධිය තුල මේ පවුල කියන එක කොච්චර වැදගත්. පවුලේ සමාජිකයෝ අපෙන් ඇතෑරෙන්නේ අපෙන් එළියට යන්නේ ඇයි?
පවුලේ තෘප්තිය නැති වුණාම පවුල තුල සතුට නැති වුණාම පවුල තුල ආදරය නැති වුණාම මගහැරෙන අර දැන් අවුරුදු 8ක් විතර ඇති අර ගෙදර යනකොට අර කොල්ලා ඉන්නවා මුත්‍රා බටයක් ගහගෙන රෝද පුටුවට වෙලා කවුද බලන්නේ අම්මයි තාත්තයි තාත්තා කියනවා හාමුදුරුවනේ ඒ වයසේ එදා ඒ පැලේ හිටපු අනිත් සේරම දැන් බැඳලා රස්සා කරනවා ළමයි ඉන්නවා හැබැයි අර ගොඩක් දැන් ඔය ළම දුවලා ඉන්න ගෙවල් වල බලන්න එක ගෑනු ළමයෙක් මට වොයිස් මැසේජ් එකක් එවලා තියෙනවා හාමුදුරුවනේ පුළුවන් වෙලාවක මේක අහන්න කියලා ඒක මම ඇහුවා තාත්තා බණින් එකක් තියෙන මම ඇහුවා ඇත්තටම තාත්තද කියලා මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවට පිට මිනිස්සු පාවලා දීලා බයින්නද කෙල්ලොට තමන්ගේ දුවට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ කවුද බණින් තාත්තා මේ බොහොම සද්දට කියනවා තොපිට තියෙන්නේ මකුල් විසේ කියලා තමන්ගේ දුවට කොහොමද එහෙම කියන්නේ එහෙම තමන්ගේ දුව කොහොමද එහෙම අපහරණයට ලක් කරන්නේ මොකක්ද තියෙන තාත්තලා ඊට පස්සේ ඉතින් අවුරුදු 17න් විතර පැනලා යන එක අහන්න දෙයක් නෙමෙයි තිත්ත වෙලා තියෙන දරුවන්ට ගෙවල් දොරවල් කුණුහර පහන්නේ බඩේ ඉන්න දායි ජීවිතේ පුරුදු වෙන්න බොහොම ටික කාලයක් තියෙන්න පින්නතුනේ මේක මං බණ කියනකොට මැරෙන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන් අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා කවුද දන්නේ කවදා වෙනකන් කතා කරන්න පුළුවන් වෙයි කවදා වෙනකන් මේ කන් දෙක ඇහෙයි එනිසා සත්පුරුෂ පින්නතුනි කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය අපිට හිමි අවදිය තුල හිමි දේවල් නකරොත් ගැටලුව තමයි අර වයසට යන්න යන්න කුහකකම වැඩි මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල එහෙම වයසට යන්න යන්න ඔහොම කියනකොට ළඟ ඉන්න වයසක කෙනා දිහා බලන්න එපා වයසට යන්න යන්න අනේක රුස්සන්නේ හොඳම දේ තමයි වයසට යන්න යන්න කොච්චර කරුවත් ගුණයකුත් නැහැ ඇයි අර මොක තමයි කියන්නේ දත් තියෙන කාලේ මස් කන්න ඕන කියලා අර තරුණ කාලේ අවධිය තුල කළ යුතු දේ නිසි පිළිවෙලට කරලා තිබ්බේ නැත්නම් බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කාලේන ධම්ම සාකච්ඡානේ කාලේන ධම්ම ශ්‍රවණ කලට මේවා කරලා තියෙන්න ඕන එතකොට පරිණතකම ඇති වෙනවා පරිණතකම ඇති වෙන්නේ අත්දැකීම් තුල මිසක් මේ ඔටෝමැටිකලි වයසට යනකොට එහෙම නෙමෙයි අර සමහරක් ගෙවල් වලින් අම්මලා තාත්තලා බින්නදුනේ අර ගෙදර කණ්ඩ බොණ්ඩ දෙන දරුවා ගැන වචනයක්වත් කියන්නේ ඒ ළමයින්ට මුණුබුරොන්ට කවදාවත් ආදරය දක්වන්නේත් නැහැ හැබැයි අර එනවනේ අවුරුද්දකට ඉස්සරහක් ඔය සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්‍යක් 60ක් අරගෙන ඈත ඉන්න දරුවෙක් එනවනේ අර අම්මට ලොකු කවුද හැමදාම ගෙදර ඉන්න කෙනාද පිටින් එන කෙනාද අවුරුද්දකට සැරයක් අර දරුවා ආපුවාම මෙහි තියෙන සේරම කියනවා පින්නතුනි දවස් 2ක් විතර අරගෙන කොටවනවනේ අර පොඩි උන්ට පැත්තටවත් එන්න දෙන්න පේනවද වයසට ගියපුවාම ඇති වෙන්නේ ඔය මේ අනවබෝධයේ තුලින් මේවා කරනකොට මං හිතන්නේ මේ පැතිවලත් සිල් සමාදන් වෙනවා ඇති එක අම්මා කෙනෙක් හාමුදුරුවනේ අර දස සිල් ගන්නකොට රත්තරන් බඩු එල්ලගෙන ඉන්නේ මං කියන්නේ අර තරුණ කාලේ තමා මේවා කරන්න හොඳම කාලේ පෙහෙවස් සමාදන් වෙන්න සුදුසුම කාලය මොකක්ද ඒ කාලේ මොනවාද තියෙන ප්‍රශ්න මොනවාද තියෙන ගැටලු හරි ඒ කාලේ හොඳට මේක වැටුණාම අය අමුතුවෙන් ගන්න දෙයක් නැහැ ජීවිත කාලයක් එකම ලෙවල් එකකට ඉන්න පුළුවන් ඒ මොඩකමේ තරම කොච්චරද කියනවා නම් අර දසසිල් සමාදන් වෙන රත්තරන් බඩු ගලවලා හාමුදුරනේ පොඩි පැකට් එකකට දාගෙන ඉන්නේ ගහගෙන කරේ නැහැ කොහෙද තියෙන්නේ
මම බලාගෙන හැම වෙලේම රත තියාගෙන ඉන්නවා ඉනට. ඇයි ඒ? ඇත්තනේ ඉතින් ඉනේ රත්තරන් බඩු තියෙනකොට කාටද ඉනට අත යන්නේ නැත්තේ? දැන් පවුමක් ලක්ෂ 3යි. පවුම් කාලක් එහෙම තිබ්බොත් එහෙම කොච්චරද? එහෙනම් මතක තියාගන්න අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ පුරුදු කරන්න පුළුවන් වෙන්නේ තරුණ කාලය තුල විතරයි. දැන් ගෙවල් වල ඉන්නකොට කියනවා නේද ඔය අපිට ඉඩම් ඕනේ අපිට ගෙවල් ඕනේ එහෙම ඒවා ගැන ගාණක් නැහැ. නමුත් විවාහ වෙලා තනක් පිළිවෙලක් ආවට පස්සේ අවුරුදු 30 විතර වෙනකොට අපි සම්පූර්ණ අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. අපි සම්පූර්ණ නොමගට යන්න පටන් ගන්නවා. අර පැහැදිලිද කළ යුතු කාලේ මොනවා කරන්න ඕනේ ඒවා නොකරපුවාම ඇති වෙන ගැටලු. එහෙමයි කියලා දැන් අර හෙට ඉඳන් කිරිබොන කාලේ බත් කන්න යන්න පටන් ගන්න එපා. බොහෝම ක්‍රමානුකූලව පිළිවෙලට ජීවිතේ පටන් ගන්න. රටක් ලෝකයක් වෙනස් කරපු ධර්මකාරණයක් තමයි පින්නතුනේ උදේට ගෙවල් වල පැම් පූජා කරන්න ගියේ. උදේට ගෙවල් වල තරුණ මහත්තුරු පැම් පූජා කරනවා. බුද්ධ පූජා කටයුතු කරනවා. කොච්චර ප්‍රතිඵලදායකද කොච්චර විශිෂ්ටද කියලා කියනවා නම් පින්නත්නේ සමහර අම්මලා ෆොටෝ ගහලා එවලා තියෙනවා. දැන් ඔය මෙතන ඉන්න තරුණ මහත්තුරු දරුවෝ කල්පනා කරන්න ඕන අම්මා තාත්තා ගෙදර ඉන්නෝ නම් අපි කවද්ද මේවා කෙරුවේ කියලා. එවලා තියෙනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. පාන් ටැප් එක ගාව තාත්තගේ රෙදි හොදනවා කියලා. අවුරුදු 21යි. මේක හැදෙනවා. තරුණයෝ මේ යුගයේ පුදුම විදිහට බණ අහන. පන්සලට ගියොත් නම් මට ඔව් ඇත්තටම පන්සලට යනකොට මෙහෙම යන එක හොඳයි කියලා හිතලා තියෙනවා. හැම වෙලේම 25ක් 30ක් විතර දහත් කට්ටිය උස්සගෙන පන්සලේ. බණවලටම ආරාධනා කරන්න නෙමෙයි. තකබ්බරකම් කරපු උදවි ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ වෙච්ච දේ හිතා ගන්න බෑ. මේ වෙනස තේරුම් ගන්න බෑ. අපි හිටපු හැටි ඉන්න හැටි හිතන්නවත් බෑ. මේක ඔබ වහන්සේට කියලා යන්න මහ දෙයක් නෙමෙයි. මම අහනකොට ඒ ඇත්තු කරන්න උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටිකක් පූජා කරන එක විතරයි. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. අහනකොට කරන්න උදේ නැගිටලා ගෙන් එළියට බහින්න කලින් අම්මටයි තාත්තටයි වඳින එක විතරයි කරන්න. පන්සල් යන්න සිල් ගන්නේ නැහැ. හැන්දෑවේ හාමුදුරුවනේ වෙනද 10 11 වෙනකන් 12 වෙනකන් ගෙදර ආවේ නැහැ. මෙතන කැරම් ගහනවා මෙතන කාඩ් ගහනවා මෙතෙන්ට යනවා අරකගේ පැලට යනවා මේකගේ පැලට යනවා කියා හිටපු අපි අම්මා තාත්තත් එක්ක බත් කණ්ඩ ගෙදර එනවා. ඒ අවදිය හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙහෙම දේශනා කරන්න අම්මා තාත්තා එක්ක නිදා ගන්න වෙන්නේ බොහොම පොඩි කාලයයි. අම්මගෙන් තාත්තගෙන් බත් කටක් කණ්ඩ වෙන්නේ ජීවිතේ පොඩි කාලයයි. අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. කවද්ද අන්තිමේට මතක තියෙන්නේ ගිහිල්ලා ඔය අම්මා තාත්තා වැළඳගත්ත කාලයක් මතකද? මගේ අම්මේ මගේ තාත්තේ කියලා තුරුල් කරගත්ත කාලයක් තියෙනවා. අම්මට තාත්තට මතකයක් තියනවද? මගේ දුවේ මගේ පුතේ කියලා කොල්ලා කෙල්ල වැළඳගත්ත කාලයක් මොකවත් නැහැ. අර පහුගිය දවස්වල තාත්තා කෙනෙක් මගෙන් අහනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 16යි කොල්ලා ටිකක් හොඳටම මුරණ්ඩුයි. අපේ මේ ගම් වලට වඩා පෙන්නතුනේ නාගරික පරිසරය තුල මේක හොඳටම වැඩි. හොඳටම මුරණ්ඩුයි මං මොනවාද මුරණ්ඩු කියලා දෙන්නේ? හාමුදුරුවනේ කියන එක අහන්නේ කොච්චර එපා කිව්වත් ෆෝන් එක පැත්තකින් තියන්නේ නැහැ. දැන් ඔහොම ගෙවල් වල තියෙන ලයිස්ට්ුවක් ආපු ගමන් කාමරේ දොර වහ ගන්නවලු. මං ඇහුවා කොල්ල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලාද? නෑ එහෙමනම් නෑ හාමුදුරුවනේ අපේ මං කියපු විදිහටම කියන්න. එහෙම ගැලපෙන්නේ නැති හින්දා ඒ විදිහට කියන්නේ නෑ. ඒ අපේ නෝනා මේ හැම වෙලේම කටින්බිනවා. ඒක ගැටලුවක් නෑ කිව්වා. අම්මගේ වැඩේ මොකද්ද? කොල්ලයි කටින්බින එක. මම ඇහුවා තාත්තගෙන් කොල්ලා මුරණ්ඩු වෙන්න තාත්තා මොකද කරන්නේ?
එතකොට කියනවා හාමුදුරනේ මන් ටිකක් තදේට ඉන්නවා. මහා ගොන් කතාවක් තියෙනවා ගෙවල් වල මෝඩකම් වේවා. අර කවුරු හරි ටිකක් තදට ඉන්නවා නැත්තම් කියන එක අහන්නේ නැහැ. දෙන්න බෙදාගල්ලෙන් අර හොඳට ඉන්නවලු මං තදට ඉන්නවලු. කවද වෙනකන්ද දරුවොත් එක්ක තදට ඉන්නේ හොඳට ඉන්නේ. තෙරේලව ලිව්වට පස්සේ පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න හැම එකකම තියෙන්නේ බොහොම පුංචි කාලයයි. තදට ඉන්න කාලයක් නැහැ. දරුවගේ වැරදි ලයිස්තුවක් කියාගෙන ගියපු තාත්තගෙන් මම ඇහුවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ප්‍රශ්න මේ පැතිවලට අදාළ නැහැ. මං කියන්නේ බොන පැතිවලට තමයි මේක වළංගු වෙන්නේ. ඒ හින්දා කට්ටිය වැඩි ඇඟට ගන්න එපා. මං ඇහුවා කවත්තන්තිමේට කොල්ලගේ ඔළුව අත ගෑනේ. තාත්තට මතක නැහැ. මතක් කරන්න බලන්න මම්මයි කොල්ලගේ ඔළුව අත ගාපු දවස්. කවත්තන්තිමේට කොල්ලට බත් ටිකක් කැව්වේ. මතක නැහැ. කවත්තන්තිමේට කොල්ල තුරුල් කරගත් මතක නැහැ. ඒතර හැන්දාවට කෙලලා ගිහපුවම තුරුල් කරගන්න පුළුවන්. කවත්තන්තිමේට කොල්ලත් එක්ක ගිහිල්ලා පන්සලේ බොමලු ඇමදුවේ. ජීවිත කාලෙවත් මෙව කරලා නැහැ. ඒ වුණාට කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න මොනවාද? ගුණ යහපත්කම්. කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මුරණ්ඩු නැතිකම. අම්මගේ වැඩේ මොකක්ද? ගෙට ගොඩ වෙන පාරක් පාසා කට ඉබින එක. හැම මිනිස්සෙකුටම හැම දරුවෙකුටම තියෙන්න ඕන පින්නතුනේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පෞරුෂේ හීන වුණාම තමයි අර වෙන දේවල් වලින් අර කොල්ලා කියපු ආතල් එක හොයන්න යන්නේ. පෞරුෂයක් තිබ්බොත් කවදාවත් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හොඳ අභිමානයක් තිබ්බොත් උණුහරපයක්වත් කියන්නේ නැහැ. වැඩිපුරම ඔය මුරණ්ඩුකම් කරන්නේ කවුද? අර අවධානය අඩුවෙන් දරුවන අපේ හාමුදුරුවෝ දන්නේ නැති ඉස්කෝලවල ඉන්න හින්දා මේවා හොඳට හොයලා බලන්න හාමුදුරුවනේ. වැඩිපුරම කුණුහරප කියන්නේ වැඩිපුරම දඩබ්බරකම් කරන්නේ අර සමාජ අවධාන පව්වේ දරුවෝ. ඒ දරුවෝ අවධානයක් හොයනවා. ඇයි? කොහෙන්වත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් දරුවන්ගේ පෞරුෂය නැති කරන්න එපා. අභිමානය නැති කරන්න එපා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. අපූර්වට කියනවා. මේ දරුවා හදපු මේ සමහර ළමයි කියනවා හාමුදුරුවනේ මේ අප්පිරිය වෙලාලු ඉන්නේ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ තිත්ත වෙලා ඉන්නේ ඇයි? ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් ඒ ළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පින්නතුනේ ක්ලාස් පීස් එකට දීලා ඊට පස්සේ ඉස්කෝලේට ඕන ටික දීපුවාම සියල්ල හරි ගියා. අර තනුණිය මට කියනවා හාමුදුරුවනේ දරා ගන්න බෑ හෙට පන්ති කාඩ් එක ගන්න සල්ලි ඕනේ. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? කොච්චර ඔය අවදියේ අවුරුදු 13ක 14ක 15ක 16ක ළමෙක් අය කවදා හදන්නද? අවුරුදු ඔක තේරෙයි අවුරුදු 18 පෙන්නට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ. ඒ හින්දා මේ අවුරුදු 8ක් විතර තමයි අපිට තියෙන්නේ දරුවෙක්ගේ පැත්ත හදාගන්න. මුළු මහත් රටක ජාතියක අනාගතයක් ඉරණමක් තීරණය කරන්න ඔය ගෙදර මම මෙහෙම දේශනා කරේ. පවුල හරි වැදගත් පින්නතුනේ නිවන් දකින්න. පවුල හරි වැදගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ පැතිවල නැත්තර ඕන තරම් ළමයි ඉන්නකොට මොකේටද ක්ලිනික් එකට බෙහෙත් ගන්න පයින් යන අම්මලා තාත්තලා නැද්ද බස් එකට? ඕන තරම් ඉන්නවා. පවුල හරි වැදගත් මතක තියාගන්න. මේ සංසාර ගනුදෙනුවක් එක්ක ගිහිල්ලා විමුක්තිය ලබා ගන්න. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? ඔය
නිවන්ම ගහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය. ව්‍යාපාදය නඩත්තු වෙන්නේ මොකක් එක්කද? කේන්තියෙක්. තරහවෙක්. මෙතන ඉන්න කාටද කේන්තියක් නැත්තේ? ඔන්න මෙතන බලන්න පුළුවන්ද? ඔය ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න පටන් ගන්න ඕන. කාටද කේන්තියන්නේ? පොඩි එකාටද අපිටද? මොකද යාර පොඩි උන් කෑ ගහනකොට අපි කුලප්පු වෙන්නේ. නිකමටවත් කෑ ගහන්නේ නැද්ද? බලා ගන්න තිබ්බහම. වැඩිපුරම ඇවිස්සෙන්නේ මේ තරුණ මහත්තුරුත් ඔය වයසක අම්මලාද. කණ්ඩ වගේ බලනවා පොඩි එකාගේ අම්මා දිහා. අර බනහන එකට බාධාවක් වුණා වගේ. දැන් මම මේ කාරණේ දේශනා කරන්නේ අර පවුල ගැන කියනකොට ඔය ඇත්ත හිතනවා ඇති. හාමුදුරනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑ, අපිට සහයෝගයක් නැහැ. අපිට ඒ විදිහට ඉන්න බෑ. මතක තියාගන්න. අචාන්චා හාමුදුරුවන්ගේ ගෝලෙ ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ අර භාවනා කරනකොට අල්ලපු ගමේ සද්දයක් තිබිලා මියුසිකල් එකක් හරි මොකක් හරි ඒකේ සද්ද වැඩි. ඇවිල්ලා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා අපිට භාවනා කරන්න විදියක් නැහැ සද්ද වැඩි. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකක්ද? මොකක්ද ഘോഷාවේ ස්වභාවය? ഘോഷාව මොකක්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. හැම එකකම ස්වභාවය අඳුරගන්න. බිරිඳගේ ස්වභාවය අඳුරගන්න. ഘോഷාවේ ස්වභාවය ഘോഷාව නම් බිරිඳගේ ස්වභාවය ඔය දැනට පේන්න තියෙන එක. ඔය අප්පිරිය වෙලා තියෙන එක. ඔය මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැහැ? බොහෝ ගෙවල් වල එකක් කිව්වොත් අනිත් පැත්තට 60ක් විතර කියලා නවත්තන්න. ඊට පස්සේ සුමාන ගාන පෞල් ප්‍රශ්න. ජීවිතේ පුරුදු වෙන්න. හැම පුද්ගලයෙකුගේම හැම දෙයකම ස්වභාවය අඳුර ගන්න ඕනේ. පෞකාරයාගේ ස්වභාවය මොකක්ද? දැන් මේ වෙනකොට මේ අම්මලාට තමන් කසාද බැඳලා ඉන්න තාත්තලා කී පාරක් කුණුහරුපෙන් බැනලා තියෙනවා. මේ පැතිවල සමහරට නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුවත් ඇති සමහරට මං කියන්නේ. මේ පැතිවල බොන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැහැ ඒවා. ඔක බොන පැතිවල ටිකක් වැඩිපුර තියෙනවා. ඒක මොකක්ද මේ මිනිස්සයාගේ? ඒක අපි මොනා කරන්නේ? ඒක ස්වභාවය. ගොඩක් පෞල් ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ මේ අනියන් සම්බන්ධතා කියන අර වෙන කට්ටිය හොයාගෙන යන්නේ. මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල හරියට තියෙනවා. කොච්චරද කියනවා නම් දැන් මේ මම කාරණා දෙකක් කියනවා. මේ දෙක පුළුවන් නම් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ තැන් වලට ගියපුවාම දැන් මේ අම්මලාගෙන් එහෙම ඇහුවොත් කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් අම්මලාගෙන් අහපුවාම කියනවා හාමුදුරනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ ඔය එළියට hina වෙලා කතා බහ කරලා චේන් මුදුමාල බ්‍රේස්ලට් පල්ලු කරාම්බු දාලා හිටියට ඒවා ගිනි ගන්නව ඇතුලේ. බිරිඳයි ස්වාමියයි බත් කටක් ආපු කාලයක් මතක නැහැ. ස්වභාවය හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහෝදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝ කාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරා. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්මා කිව්වා. සති 3ක් විතර මේවා කරලා
දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකන කෝල් එකක් එනවා. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවවලු. මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහාගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය. එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මම හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආයේ. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ? අර අනියම් භාර්යාවට. ඒ මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොන්න හිතලලු තියෙන්නේ. ඇයි ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනෙකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ? නාගයා හැමදාම එනවා. බයට මොකද උනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනව නෙමෙයි. ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලන දවසක් කිල්ලුවා දෙකක් කිල්ලුවා තුනක් කිල්ලුවා හතරක් කිල්ලුවා පහක් කිල්ලුවා දවස් 6ක් කිල්ලුවා අන්තිම නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එක ඇයි? අර ආයෙ අහනකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ. අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහැ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් කාපු නැති වුණාම මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවා. ඇයි? අම්මලා හුරු වෙලා ඉන්නේ. ඒවනම් පත්තියන් වෙලා ඇත්තේ හොඳට දැන්. කිසි වෙනසක් නැහැ. අර ඒක නැතුව බෑවාගෙන නිකන්. අර ඔය පුරුදු වෙන්න එපා. අර මොක වුණත් මිනිස්සයනේ කියන්න පුරුදු වෙන්න එපා. මොක වුණත් පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම් අසහනයක් ගෙන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? රැංගේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බින්න ඕක මෙඩිකල් අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකං ගෙවන කාලේ බොහොම හුදකලාවින්ට සංසාර කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න මොන විදිහටද මම ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසයකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසයකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පිං සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පංහිඳයි දන්න. ලියන අකුරක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අපිට. ආශිර්වාද කරයි. මේවා ටික එක්කහු කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලා දවසක් ඉස්කෝලේ ඉරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි කොල්ලා හැමදාම කොල්ලා කණ්ඩ කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ලෝ බණ අහනවා.
හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ල නිදාගන්න. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුවා නෙමෙයි. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමෙයි. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න, පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක් කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපිට රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හමුදුරන්නේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරණව කවදා හරි අස්සසුම ඉඳ බලන්න. ඇයි මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගන්න කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊර්ෂ්‍යා ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණා. පවුලේ උන්ට තමයිවත් දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනේකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්නේ පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනේක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ලෝ හාමුදුරනේ ඔය බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටේ. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතුවිල්ලකින් බලලා තියනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්න තු යන්නේ. කටක් කරලා කියනවනේ මෙවුන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. පිටවල තියෙන කැතකම වෙන මොකක්ද? මිනිස්සෙකුට සතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මිනිස්සෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න. ඔය බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස් ශාන්ති කරනවද කණ්ඩ පයින්නවා. ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනිකගේ එක දැහැ ගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවා. මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මනුෂ්‍ය ආත්මය තුල පුරුදු වෙන්න. එන්නතේ මම මේ ධර්ම දේශනාව වැඩි වෙලා තියන්න දැන් පැයක් ඉවරයි. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුයි. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. සියලු පව් වලට ප්‍රතිඵලය තමයි හාමුදුරනේ කුරුණෑගල වත්තක JVP කලබල කාලේ අර ඒ කාලේ දඩේම යනවනේ. බල්ලොත් කුසි ගන්නලා තමයි දඩේම යන්නේ. වත්තේ මහත්තයාගේ බංගලාව තියෙනවා වත්ත මැද්දේ මුරවාඩියේ තියෙනවා ඉස්සරහ. අර මිනිස්සයා මොකද කරන්නේ? බල්ලෝ උසි ගන්නගෙන ගිහලා කලවැද්දේ මොකක් හරි ඉත්තෑවෙක් මීමෙන්නේ පතුරු ගහගෙන එන්න ඇති. ඇවිල්ලා උයලා
දැන් මෙහෙම කියනකොට මතක් වෙන්නේ නැති අපේ ගමේ හවලාවයි කියලා වැත්තට. ඒ කාලේ අර වාඩි කියලා කියන වාඩියනේ බිමනේ උයන්නේ ඒ කාලේ ගෙවල් වල ලිප තියෙන්නේ බිම. කොහොම හරි අර බල්ලා ඒ හිටපු බල්ල ගොඩෙන් එක බැල්ලෙක් අර මිනිස්සයා නාගෙන එනකොට අර මස් සට්ටිය කාලා. අර මිනිහා දැක්ක බැල්ලේ කටලව ගන්නවා. මොකද කරේ? ආමුදුරනේ බැල්ලි අරගෙන බැල්ලි කකුල් දෙකෙන් සමහර කොල්ලෝ ඉන්නවා පුදුම විදිහේ බල්ලොන්ට ගන්නවා. පෙන්නන්න බෑ. බල්ලගේ ඇඟට රතිඤ්ඤා කරලා දානවා. ඒ තියෙන තිරිසන් ගති සංසාරේ කවදානම් ආයෙත් පින්නතුනේ මේවා ගෙවන්නද? පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න මදුරුවෙක්වත් මරන්න එපා. ඒ වගේ ප්‍රතිඵල අපිට ආපහු වෙනවා පින්නතුනේ පෙර කරපු අකුසල්. පුළුවන් තරම් වලකින්න වචනකින්වත් සංසාරෙ තිග්ගස ගන්න එපා. අර මිනිස්සයා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලගෙන ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටව සීසීකට විසික්කා වෙලා ගානක්වත් නැහැ. අර බලන්නකොනේ කර්මයේ තියෙන මහත. ඔය කියනව නේද නූලෙන් බේරුණා කියලා. ඒ පෙර කරපු කුසල් හිතපු නැති විදියට උනා කියනවනේ පෙර කරපු අකුසල්. ඔය දුක් විඳින්න වෙන්නේ එහෙමයි. අර වත්තේ මහත්තයාට එනවා පාර්සලයක්. පාර්සලේ දෙන්නේ වාඩියෙන් තමයි ගිහින්ද. කොල්ලා පාර්සලේ අරගෙන බංගලාව ළඟටම ගිහිල්ලා කොල්ලා මොකද කරේ? මේක ඉඹලත් බැලුවා. මුට මේක දෙන්න හිතෙන්නේ. කොල්ලට හිතෙනවා මේක කඩලම බලන්න ඕන. මොකද කරන්නේ? පින්නතුනේ කර්මයක මහතර බංගලාවට ආව පාර්සලේ මේ පැටියා වාඩියට අරගෙන ගිහිල්ලා කඩනවා. මොකක්ද ඇතුලේ තිබ්බේ? බෝම්බයක්. අර ડોක්ටර් කෙනෙක් විස්තරය කිව්වේ කියනවා හාමුදුරුවනේ දවසක් බංගලාවට යනකොටලු බැල්ලි ගහේ ගහලා බඩේ හිටපු පැටවුගේ අර කෑලි එල්ලි තිබ්බලු ජනෙල් කූරුවල. හාමුදුරුවනේ මේ කොල්ලගේ මොළ කෑලි තිබ්බලු බිත්තිවල. මේ හැම එකක්ම මදුරුවෙක්වත් මරන්න එපා කියන්නේ ඒකයි. අනේක පීඩාවට ලක් කරන්න එපා. අනේක අපහසුතාවයට පත් කරන්න එපා. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මනුෂ්‍යාත්භාවය. ක්‍රෝධය නැති කරන්න පුළුවන් එකම ආත්භාවය මොකක්ද? මැරෙන්න කලින් තරහ නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. අවසාන කාරණය. ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන වෙලාව එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. මට ආයෙ මීට වඩා කියන්න තේරෙන භාෂාවක් නැහැ. දූ දරුවෝ එක්ක බත් කාලා බුදිය ගන්න තියෙන වෙලාව මට මේ හමුදා කඳවුරත් ළඟ තියෙන හින්දා මේක කියලාම දාන්න හිතෙනවා. ආයෙ කිරිතලේ බණ වලට කියන එක්කුත් නැහැ. මේ මට කොහෙද හමුදා කඳවුරක දේශනාවකට ගියා. කොහොමත් මේ ආයතනයේ ප්‍රධානිය නිරන්තරයෙන් පවුල් වලින් පැමිණිලි එනවනේ. කියනවා හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්න. මෙවුන් ගෙදරට පඩියවත් දෙන්නේ නැහැ. කවුද කියන්නේ? ඒ සීෝස කියන්නේ. හාමුදුරුවනේ බිරින්දෑවරු කතා කර කියනවා මොනවාද? ආවට ගෙදර ඉන්නේ නැහැ. ගොඩක් හමුදාවේ මහතුරු ගමට යනකොට අර හාවු වගේ ඉන්නවනේ ගම් වල බලාගෙන මොනා කරන්නද? අර හන්දියට යනවා බස් එකට එක්කන් එන්න. ඔච්චර තමයි වැඩකට කියලා කරන්නේ. අර දවස් 9 10 ඉන්නේ මිනිහත් එක්ක. සමහර ඔය සීෝසර්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ බිරිඳ බත් එක බෙදලා බලාගෙන ඉන්නවා රෑ කණ්ඩ ගෙදර එනකම්. කෙලලා පැලිලලු ගෙදර එන්න. අවසානයේ වැඩට යන්න අල්ලපු ගෙදර රුපියල් 1000 ඉල්ලා දෙන්න කවුද? බිරිඳ. අවුරුදු 16ක් හමුදාවේ. තව වෙනකන් උළුවස්සේ මුරට බිත්ති බැඳලා නැහැ. ලෝන් ගත්තලු. මට මේක කැම්ප් එක ඇතුළේ වයි කියා ගන්න තිබ්බනම් තව ටිකක් හොඳට කියන්න තිබ්බා. මොකටද ලෝන් අරන් තියෙන්නේ? අර දෙනකමට ගත්ත මිසක් ඌමනා කරපු දෙයක්වත් නැහැ අන්තිමේට. පඩිය 60 70ක් හම්බුණාට ළමයාට මස් කිලෝ එකක් ගේන්න වෙලාවක් නැහැ. ඇයි ලෝන් එකට කැපෙනවා? මේක තමයි කොතනත් කතන්දරේ. ජීවිතේ පුරුදු වෙන්න. දරුවොත් එක නාන්න කණ්ඩ නිදා ගන්න තුරුල් කරගන්න තියෙන වෙලාව එකදු පිටස්තරයක් වෙනුවෙන් ගෙවන්න එපා. බිරිඳ එක්ක උයන්න කණ්ඩ කතා කරන්න ගෙදර ඉන්න තියෙන වෙලාව
ඔය සමහරක් තරුණයෝ කියනවා මම කිය නැත්තම් එතන ඒක වෙන්නේ නැහැ. අපි කිය නැත්තම් උන්ට පෙවෙන්නේ නැද්ද? එහෙම එකක් නැහැ. ඔකට කියන්නේ මෝඩකම කියලා. අපේම ප්‍රේයන් අමතක ගිහිල්ලා කොහෙවත් යන මිනිස්සු සතුටු කරන්න ගියපුවාම අන්තිමේට කවුද? මොකක් හරි වුණාම අම්මයි තාත්තයි බිරිඳයි විතරයි වෙන්නතුනේ. වෙන කිසි කෙනෙක් නැහැ. ඔය නිකන් කකුලක් එහෙම කඩාගෙන බලන්නකො මං කියනවා. කවුරුවත් ඉන්නවද? අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. තියෙන එකක් විකුණලා හරි අපිව නඩත්තු කරන්න එවෙන්නේ. ඕක ඉතින් තේරෙන්නේ මොකක් හරි වුණාට පස්සේ. හොඳේ. ඒ හින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුල හරි හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ඉන්න. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. එපා වෙච්ච අප්පිරිය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අයින් කරලා දාන්න පිදී යුත්තම් පුදන්න. හොඳ මිනිස්සු විතරක් ඇසුරු කරන්න. කවදාවත් ඇසුරු කරන්න එපා අනේක ගැන අපිට ඇවිල්ලා කේලම් කියන මිනිස්සු. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ අද අපිත් එක්ක කියන මිනිස්සු. මතක තියාගන්න ඕන හොඳ. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ වැරදි අපිත් එක්ක කියන මිනිස්සු. ඒ මිනිස්සු ඊළඟ තප්පරේ මොකද කරන්නේ? අපේ වසේරම අනිකට කියනවා. ඒ හින්දා අනේක වාණ්ඩයක් සිහිපත් කරන්න. කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්භාවයේ ඔය අතපය හතර හොඳට වැඩ. ඔය ඉන්ද්‍රිය ටික පිනවන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දළදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආනිසංසයෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්න. මේ උතුම් මේ ජාති මහා පුදුම විදිහේ වාරි කර්මාන්තයක් පින්නතුනේ මේ ගිරිතලේ වැව මේ වැව ඉස්මත්තේ මෙහෙම ධර්ම දේශනාවක් සංවිධානය කරපු අපේ හාමුදුරුවන්ටත් ඒ වගේම මගේ මේ විශ්වවිද්‍යාලේ මගේ සමකාලීනියත් මෙතන ඉන්නවා. මේ අපේ හමුදාවේ මහත්තුරුන්ටත් පොලිසියේ මහත්තුරුන්ටත් ඒ නොයෙක් සංවිධානවල උදවියටත් ඉතින් මේ වගේ තැනක හැන්දෑවක බණ ටිකක් කියාගන්න තිබ්බනම් මං හිතන්නේ මේ අම්මලා තාත්තලා මෙච්චර පීඩාවෙන් ඉඳී කියලා. නමුත් ඔකොම තමයි තියෙන වෙලාවේ කලාවේ හැටියට අපි මේ කටයුතු යොදා ගන්න සකස් කරගන්න. ආපු ගියපු උදව් කරපු සියලු දෙනාට අනේක වාරයක් පිං සිද්ධ වේවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. අම්මට තාත්තට පිං සිද්ධ වේවා. මියගිය සියලු දෙනාට පිං අයිති වේවා. රට ජාතිය ආගම බේරගන්න එදා ඉඳන් අද වෙනකම් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු කරන අභීත රණවිරුවන්ට පිං කුසල් හේතු වාසනා වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් ඔබ අප සෑම සියලු දෙනාට මහා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පිං පාරමිතාවක් වේවා සාදු කියලා පිං අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. දරුවන් සරණයි. හැම එකක්ම වෙනස් වෙයි. අපිට අපි නැති වෙනවා බුදුවරු උගන්වන්නේ අත්තාහි අත්තනෝ නැති අපිට අපිත් නැතිකොට. කුතෝ පුත්තෝ කුතෝ දන කවර පුත්තුද කවර දනය